ආයුබෝවන් දුවේ පුතේ ස්ටෙප් බයි ස්ටෙප් සයන්ස් නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මෙවර අපස සාමාන්‍ය පෙළ ලියන දරුවන්ගෙන් දැනට පළමු වාර පරීක්ෂණයේ ලකුණු 0.40ත් අතර එහෙම නැත්නම් 50ට අඩු වගේ මට්ටමක ඉන්න අපේ දුවා පුතාලව අපස සාමාන්‍ය පෙළ සම්මානයක් දක්වා ගෙන යන්න හිතාගෙන පටන් ගත්ත වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එක තමයි අද අපි බලන්න යන්නේ. අපි පළවෙනි වීඩියෝ එකේ කතා කරලා තියෙන්නේ මේ කවුරු වෙනුවෙන්ද මොකක් සඳහාද කියන කතාව. ඒක නිසා පළවෙනි වීඩියෝ එක බලලා නැත්නම් මේක මෙහෙමම නවත්තලා පළවෙනි වීඩියෝ එකත් බලලා එන්න අපිත් එක්ක දෙවෙනි වීඩියෝ මාලාවට සම්බන්ධ වෙන්න. අපි පළවෙනි වීඩියෝ එකෙන් කරේ F සමානයි ma එහෙම නැත්නම් බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ත්වරණය කියන සමීකරණයෙන් අපි සරල මට්ටමේ ගණන් වලින් හදාගෙන ගියා. එතකොට ඔයාලා ඒක බලලා තිබ්බා. ඒක නිසා මම හිතුවා දෙවෙනි සමීකරණයටත් මම මේ වීඩියෝ එක හදනවා කියලා. දැනට අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක දාලා තියාගන්න. ඊළඟ සමීකරණ ටික අපි දවස් දෙකකට වගේ සැරයක් එක සමීකරණයක් දානවා. එතකොට අපිට පරණ සමීකරණයි අලුත් සමීකරණයි එකතු කරලා විභාගයට යන්න පුළුවන්. F සමානයි සමීකරණේ අදත් ගානක් හදන්න මේ වීඩියෝ එකෙන් පස්සේ. හරිද පුතේ? අද සමීකරණ හැටියට මම දෙකක් තෝරගත්තා ශක්තිය සම්බන්ධ සමීකරණ දෙක. එකක් විභව ශක්තිය සමානයි mgh කියන සමීකරණය. අනිත් එක චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය කියන එක. දැන් අපි m කියන එක දන්නවා ස්කන්ධය. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඒක 10යි අගයෙන් 9.8යි හරියටම අපි ගණන් වලට ගන්නේ 10යි ms ඍණ 2 කියලා. ඊට පස්සේ h කියන්නේ උස චාලක ශක්තිය කියන සමීකරණයට යද්දී m කියන්නේ ස්කන්ධය v කියන්නේ වස්තුව ගමන් කරන වේගය. අපි බලමු ගණන් වලට යද්දී පුතාලට මේක තව ටිකක් පැහැදිලි වෙයි. හරි මම මේ සමීකරණ දෙකෙන් ඉස්සෙල්ලාම තෝරගත්ත අපි විභව ශක්තිය ගැන කතා කරමු කියලා. විභව ශක්තිය කියන්නේ mgh. විභව ශක්තිය කියන්නේ යම්කිසි වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා ඒකට ඇතිවෙන ශක්තියක්. අපි ගණන් වලින් යන්නේ ඉස්සෙල්ලා ඊට පස්සේ තියරි ටික ඉගෙන ගන්න. ඒක නිසා අපි ගණන් වලට යමු. මේකේ m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්ව ත්වරණය, h කියන්නේ වස්තුව පිහිටන උස. ඔන්න අපි ගාව ගණන් තුනක් තියෙනවා. පළවෙනි ගානේ m කිලෝග්‍රෑම් 2යි h මීටර් 3යි. උස මීටර් 3යි. දෙවෙනි ගානේ m කිලෝග්‍රෑම් 2යි උස මීටර 2යි. තුන්වෙනි ගානේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි උස මීටර 2යි. හතරවෙනි ගානේ ග්‍රෑම් 300යි ස්කන්ධය දීලා තියෙන්නේ උස මීටර 2ක් තියෙනවා. තනියෙන් ගාන හදන්න උත්සාහ කරන්නකෝ mgh සමීකරණයට ආදේශ කළා. වීඩියෝ එක මෙතනින් පෝස් කළා. මම එතකොට මේ ගණන් හතරේ ඊළඟට ඔයාලත් එක්ක හදනවා. හරි. ගාන උත්සාහ කරලා ඇති කියලා හිතනවා. උත්සාහ කරලා එන්න. එතකොට තමයි මේක තේරෙන්නේ. වීඩියෝ එක පෝස් කරලා ගාන උත්සාහ කරලා එන්න සාකච්ඡා කරද්දී. නැත්තම් මේක නිකම්ම පිටපත් ලිවීමක් එහෙම නැත්නම් අසාලි වීමක් වගේ වෙනවනේ. ගාන හදලා එන්න මෙතනට. හරි අපිට තියෙන සමීකරණේ තියෙන විභව ශක්තිය සමානයි mgh. අපි දැන් මේ දීලා තියෙන දත්ත ටික ආදේශ කරගන්න තමයි යන්නේ. කලින් වීඩියෝ එකෙත් අපි කතා කරා අපි දත්ත ටික ලියා ගන්න ඕනි අයිනකින් කටුකොලයක. එතකොට මේක අපිට තව පැහැදිලි වෙනවා. m සමානයි කිලෝග්‍රෑම් 2යි, g සමානයි 10යි ms ඍණ 2, h සමානයි මීටර 3යි. අපිට හොයන්න තියෙන විභව ශක්තිය. සමීකරණය ලියන්න ඒකට ආදේශ කරන්න m ට කිලෝග්‍රෑම් 2, g ට 10යි ms ඍණ 2, h ට මීටර 3. එතකොට මේක ගුණ කරාන් පස්සේ එනවා 2 × 3 6යි. 6 10න් වැඩි කරාම 60යි. පුතේ ශක්තිය මනින්නේ ජූල් වලින්. එතකොට මේකේ විභව ශක්තිය සමානයි ජූල් 60යි. හරි. ඔන්න අපි යනවා දෙවෙනි ගානට. දෙවෙනි ගානෙත් අපිට දීලා තියෙනවා m කිලෝග්‍රෑම් 2යි, g 10යි ms ඍණ 2, h කියන්නේ මීටර 2ක උසක තියෙන එක්කෙනෙක්ගේ විභව ශක්තිය තමයි අපි මේ බලන්නේ. අපෙන් අහන්නේ විභව ශක්තිය කීයද කියලා. ආයෙසරයක් සමීකරණේ ලියා ගන්න. හරි ලේසි මේ ගණන්.
එතකොට m කියන්නේ m වෙනුවට කිලෝග්‍රෑම් 2 ආදේශ කරන්න, g වෙනුවට ms ඍණ 2 10යි ms ඍණ 2 ආදේශ කරන්න, h වෙනුවට මීටර් 2 ආදේශ කරන්න, දෙවරක් 2 4යි, හතර වරක් 10 40යි. එතකොට පොළවේ සිට මීටර් 2ක් උසින් තියෙන කිලෝග්‍රෑම් 2ක වස්තුවක විභව ශක්තිය ගබඩා වෙලා තිනවා ජූල් 40ක්. මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ පුතේ අනිවාර්යයෙන්ම සමීකරණය ලියලා ගන්න ඕ ලෙවල් වලට අපි විභාගෙට ලියද්දි ලියලා ආදේශ කරන්න. ආදේශ කළා ඒකකත් එක්ක උත්තර දෙන්න. එතකොට ඒ සම්පූර්ණ ගානකට හම්බෙන සම්පූර්ණ ලකුණම අපිට ගන්න පුළුවන්. කටුකොලේ හෝ හිතේ සමීකරණයේ තියාගෙන ඉඳලා උත්තරේ විතරක් ලියන්න එපා. අපරාධය අපිට සමීකරණය සඳහා වෙන් වෙලා තියෙන ලකුණ හම්බ වෙන්නේ නැහැ. ඔන්න අපි යනවා දැන් තුන්වෙනි ගානට. සමානම මේ කලින් කතා කරපු ಜಾතිය වගේම පොඩි ගානක් තියෙන්නේ. මේකෙත් විභව ශක්තිය සමානයි mgh කියලා ලියලා අපි m ට කිලෝග්‍රෑම් 4 ආදේශ කළා. h ට මීටර් 2 ආදේශ කරනවා. g තප්පර වර්ගයට මීටර 10යි. එතකොට උත්තරේ එනවා 4 වරක් 2 8යි, 8 වරක් 10 80යි. ශක්තිය මනින්නේ ජූල් වලින් නිසා අපිට උත්තරේ එනවා ජූල් 80යි කියලා. කලින් හදපු ගණන් තුනට වඩා චුට්ටි වෙනසක් සහිතව මම හතරවෙනි ගාන දෙන්න හිතුවා. මේකේ පුතේ අපිට කිලෝග්‍රෑම් වලින් නෙමෙයි ස්කන්ධය දීලා තියෙන්නේ ග්‍රෑම් වලින් ග්‍රෑම් 300යි. ඒක නිසා අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ ගැන කිලෝග්‍රෑම් වලට මේ ග්‍රෑම් 300 හරව ගන්න අපි 1000න් බෙදනවා. එතකොට අපිට උත්තර එනවා 0.3යි කියලා කිලෝග්‍රෑම් වලින්. එතකොට විභව ශක්තිය සමානයි mgh කියන සමීකරණයේ m ට අපි ආදේශ කරනවා 0.3 කිලෝග්‍රෑම්, g තප්පර වර්ගයට මීටර් 10යි, h මීටර් 2යි. එතකොට විභව ශක්තිය අපිට එන්නේ ජූල් 6යි. මම නැවත වතාවක් මගේ පුතාලට මතක් කරනවා. ඔයාලට දශම ගුණ කිරීමේ ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අපි විද්‍යාව පාඩමක් හැටියට නෙමෙයි වෙනම භාග සහ දශම සුළු කිරීම චුට්ටක් අපි වීඩියෝ එකක් කරමු එතකොට. හරි. අපි දැන් විභව ශක්තිය ගැන දල අවබෝධයක් ගත්තා. දැන් විභව ශක්ති සමීකරණය, ඒ කියන්නේ විභව ශක්තිය සමානයි mgh කියන සමීකරණය දාලා මෙන්න මේ ගණන් අට හදන්න පුතේ. මෙතන ගණන් 6ක්ම තියෙනවා චාලක ශක්තිය හොයන්න. ගණන් එක එක දීලා තිනවා ස්කන්ධය හොයන්නයි, උස හොයන්නයි. එතකොට ඒ අදාළ වෙලාවට සමීකරණය වෙනස් කරගෙන මේ වීඩියෝ එක පෝස් කරලා ගණන් අට හදලා එන්න අපි ගණන් ටික හරිද බලන්න. හරි පුතේ. අපි බලමු ඔයාලා හදාගත්ත ගණන් ටික හරිද කියලා. සුපුරුදු හරි නම් හරියක් දාගන්න. වැරදි නම් වැරද්දක් දාගන්න එපා. ආයෙ ළඟින් හදාගන්න. විභව ශක්තිය සමාන mgh කියන සමීකරණයට පළවෙනි ගානේ දත්ත ටික දැම්මහම m කිලෝ 5යි, g කියන්නේ තප්පර වර්ගයට මීටර 10යි, h කියන්නේ මීටර 8යි. එතකොට උත්තරය එනවා 8 වරක් 5 40යි. 40 10න් වැඩි කරාම ජූල් 400ක්. විභව ශක්තිය සමීකරණයට අපි දෙවෙනි ගාන දැම්මහම mgh වලට m කිලෝග්‍රෑම් 6යි, g කියන්නේ තප්පර වර්ගයට මීටර 10යි, h කියන්නේ මීටර 2යි. එතකොට එතන 6 වරක් 2 12යි. ජූල් ඒක 10න් වැඩි කරාම ජූල් 120ක් වෙනවා. තුන්වෙනි ගානට යනවා අපි. තුන්වෙනි ගානේ m කිලෝග්‍රෑම් 5යි, g කියන්නේ තප්පර වර්ගයට මීටර 10යි, h කියන්නේ මීටර 15යි. එතකොට උත්තරේ එන්නේ 5 වරක් 15 75යි. ඒක 10න් ගුණ වුණාම 750යි ජූල්. හරිද? ඊට පස්සේ අපි යනවා හතරවෙනි ගානට. හතරවෙනි ගානේදී පොඩි වෙනසක් තියෙනවා. අපිට මොකද්ද? ග්‍රෑම් වලින් දීලා තියෙන්නේ. ඒක අපි කිලෝග්‍රෑම් වලට හරව ගන්න ඕනි. එතකොට 800 1000න් බෙදලා 0.8යි කියලා අර ගත්තාම m 0.8යි, g 10යි, h මීටර 8යි. එතකොට 8 වරක් 8 64යි. අතන දශම ස්ථානයක් තියෙන නිසා අපිට 6.4 ගුණ කිරීම 10 ජූල් 64ක් වෙනවා. එතකොට අපි ඊළඟට යනවා පස්වෙනි ගානට. විභව ශක්තිය සමානයි mgh. එතකොට 250 ග්‍රෑම් තියෙන එක කිලෝග්‍රෑම් කරාම 0.25ක් වෙනවා. 0.25 ගුණ කිරීම 10 ගුණ කිරීම 8 තමයි එන්නේ. එතකොට දෙක ගුණ කිරීම 8 කියලා තමයි උත්තරේ එන්නේ අපිට. එතකොට ඒක
සෝරි දෙක ගුණ කිරීම 10යි කියලා උත්තරේ එන්නේ. ඒක ජූල් 20යි. ඊට පස්සේ අපි යනවා 6 වෙනි ගානට. ඒකත් එකම විදිහ ගණන් ටිකක් තියෙන්නේ. විභව ශක්තිය සමානයි mgh m කිලෝග්‍රෑම් 5යි මොනවාද g තප්පර වර්ගයට මීටර 10යි h කියන්නේ සෙන්ටිමීටර් වලින් දීලා තියෙන ඒක හරව ගත්තායින් පස්සේ මීටර 1.5ක් වෙනවා. එතකොට 7.5 ගුණ කිරීම 10 ජූල් 75යි. හරිද? ඊට පස්සේ අපි යනවා 7 වෙනි ගානට පුතේ. 7 වෙනි ගානේ අපිට හොයන්න තියෙන්නේ h. එතකොට විභව ශක්තිය සමානයි mgh කිව්වහන් පස්සේ h එක්ක බැඳිලා ඉන්නේ mg. හරිද? එතකොට h එක්ක mg කසාදයකින් බැඳිලා ඉන්නවා නම් h ව තනි කරගන්න නම් අපිට දෙපැත්තෙම මෙයාව ඩිවෝර්ස් කරන්න. එතකොට h වල mgh විභව ශක්තිය කියන පැත්ත mg ගෙන් බෙදන්න ඕනි. ඒ බෙදුවට පස්සේ අපිට එනවා h සමානයි 20 බෙදීම 5 ගුණ කිරීම 10 කියලා. එතකොට උත්තරේ 0.4යි මීටර. හරිද? ඊට පස්සේ අපි යනවා ඊළඟ ගානට විභව ශක්තිය සමානයි mgh. මෙතනදී අපිට හොයන්න තියෙන්නේ m. එතකොට m ගෙන් බැඳිලා m එක්ක බැඳිලා තියෙන්නේ gh කියන එක නා. එතකොට විභව ශක්තිය gh ගෙන් බෙදන්න ඕනි. විභව ශක්තිය gh ගෙන් බෙදුවාන් පස්සේ 64 බෙදනවා 8 වැඩි කිරීම 10න්. එතකොට m වෙනවා 0.8යි kg කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ආයේ જાතිය ගානක් හදලා දෙන්න. 9 වෙනි කොටුව මං හිස් තියලා තියෙනවා. එදා කිව්වා වගේම පුතේ සමීකරණයක් හොඳටම ඔලුවට යන්න නම් තනියෙන් ඔයා දත්ත දාලා අලුතෙන් දත්ත දාලා තනියෙන් ඔයාම ගානක් හදලා ඔයාම උත්තරේ හොයාගන්න. එතකොට ඔය සමීකරණය හොඳට ඔලුවට යනවා. මෙතනින් අපි විභව ශක්තිය නවත්තලා යම් චාලක ශක්තිය සමීකරණයට. චාලක ශක්තිය කියන්නේ චලනීය වන වස්තුවක් සහිත වස්තුවක තියෙන ශක්තිය. එතකොට චාලක ශක්තිය වෙන සමීකරණය තමයි භාගයයි mv වල වර්ගය. හරිද? එතකොට වස්තුවේ ස්කන්ධය m කියලා හඳුන්වනවා. වස්තුව ගමන් කරන වේගය තමයි අපි v කියලා හඳුන්වන්නේ. මේකේ තියලා තියෙන ගානේ මේ කාර්යකයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 200යි කියලා මන් දීලා තියෙනවා. ගමන් කරන වේගය තප්පරයට මීටර 10යි. මේක ප්‍රවේගයක් මේ ත්වරණයක් නෙමෙයි. ඒක නිසා තප්පර වර්ගයට මීටර නෙමෙයි වෙන්නේ තප්පරයට මීටර 10ක් වෙනවා. එතකොට චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය කියන සමීකරණයට දැම්මයින් පස්සේ භාගය ගුණ කිරීම 200 ගුණ කිරීම ස්කන්ධ දැන් 200 කියන්නේ ස්කන්ධයනේ. එතකොට v වල වර්ගය කියන්නේ 10 ගුණ කිරීම 10. 10 වර්ගය කියන්නේ 10 ගුණ කිරීම 10. එතකොට අපිට උත්තරේ එනවා මෙතන ජූල් වලින් 10000ක් ඒක අපිට ඕන නම් ලියන්න පුළුවන් කිලෝ ජූල් 10යි කියලා. 10000 10න් බෙදලා අපිට කිලෝ ජූල් 10යි කියලා ලියන්න පුළුවන්. මේ චාලක ශක්තිය තව ගණන් දෙකක් දත්ත වෙනස් කරලා අපි තනියෙන් ගණන් හදන්න කලින් මේ ටික බලලා යමු. මේ ගානේ හැටියට උඩ ගානේ හැටියට එයාගේ වේගය 15යි බර එහෙම නැත්නම් ස්කන්ධය වෙන්නේ කිලෝග්‍රෑම් 320යි. හරිද? එතකොට චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය. එතකොට භාගය ගුණ කිරීම 320 ගුණ කිරීම 15 ගුණ කිරීම 15. එතකොට අපිට ඔයා ගුණ කරලා බලන්න පුතේ 3600ක් සෝරි 36000ක් එනවා ජූල් වලින්. ඒක කිලෝ ජූල් වලට හරවුවාම කිලෝ ජූල් 36ක් කියලා එනවා අපිට උත්තරේ. ඊළඟ ගානට යනවා අපි. ඒ ගානට ගියායින් පස්සේ අපිට එතන හොයන්න කියලා දීලා තියෙන්නේ v. හරි. වේගය හොයන්න කියලා දීලා තියෙනවා. වේගය හොයන්න කියලා දීලා තියෙද්දි ගාන පොඩ්ඩක් සංකීර්ණ වෙනවා අපිට. මොකද මේකේ වේගයේ වර්ගයක් හැටියටනේ සමීකරණේ තියෙන්නේ. එතකොට අපි අන්තිමට වර්ගමූලයක් හොයන්න ඕනේ. හරි. ඒක වැඩි ඔලුවට ගන්නේ නැතුව අපි සාමාන්‍යයෙන් ගාන හදාගෙන යන්න. එතකොට චාලක ශක්තිය දීලා තියෙනවා අපිට 1000යි ජූල් කියලා. 1000යි ජූල් සමාන වෙනවා භාගය ගුණ කිරීම 20 ගුණ කිරීම v වර්ගයට. එතකොට 20න් භාගයක් කියන්නේ 10යි. කිඳ ජූල් 1000යි ජූල් සමාන වෙනවා 10යි v වර්ගයට. එතකොට අපි v වර්ගය තනි කරගන්න 1000 10න් බෙදනවා. බෙදුවාම අපිට එනවා v වර්ගය සමානයි 100යි කියලා.
එතකොට අපිට CA වර්ගමූලය හොයන්න ඕනි v ගන්න නම්. එතකොට CA වර්ගමූලය කියන්නේ 10 ගුණ කිරීම 10 තමයි 100 කියන්නේ. ඒක නිසා v සමාන වෙනවා 10ට. පුතේ මතක තියාගන්න අපිට සාමාන්‍ය පෙළ ගානකදී මේ වර්ගමූලය හොයාගන්න බැරි ගානක් එනවා නම් ඒ කියන්නේ අපිට උඩ කොහේ හරි වැරදිලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතනට දෙන්නේ එකපාරින්ම වර්ගමූලයේ එන ගානක් තමයි. අපි දැන් මේ චාලක ශක්තිය ගණන් ටික මෙන්න මේ දත්ත ටික දාලා හදලා බලමු. වීඩියෝ එක පෝස්ට් කරන්න. මේ ගණන් 6 චාලක ශක්ති ගණන් 6 හදන්න තනියෙන් try කරන්න. මේකෙත් ගණන් දෙකක් දීලා තියෙනවා චාලක ශක්තිය හොයන්න. තව ගණන් දෙකක් දීලා තියෙනවා V හොයන්න. තව ගණන් දෙකක් දීලා තියෙනවා M හොයන්න. මේ ගණන් 6 try කරලා හදලා බලලා එන්න අපි ඒ ටික හරි නේද කියලා බලමු. හරි. ඔයාලා උත්සාහ කළා ඇති කියලා හිතනවා. ඔන්න අපි යනවා පළවෙනි ගානට. චාලක ශක්තිය සමානයි භාගයයි MV වර්ගය සමීකරණය ලියන්න අනිවාර්යෙන්ම. එතකොට භාගය ගුණ කිරීම 20 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. හැම වෙලේම V වර්ගය දිගෑරලා ලියා ගන්න. හරිද? එතකොට V ගුණ කිරීම V කියලා ලියාගත්තාම 5 ගුණ කිරීම 5 එන්නේ 5 වරක් 5 25යි. 25 ගුණ කරන්න ඕනි මෙතන 10න්. ඇයි? භාගයක් 20 භාගයයිනේ අපි ගන්නෙ. එතකොට 250යි ජූල් කියලා එනවා උත්තරේ. අපි යන් ඊළඟට දෙවෙනි ගානට. දෙවෙනි ගානේ චාලක ශක්තිය සමානයි භාගයයි MV වර්ගයට දැම්මහම භාගය ගුණ කිරීම 0.3 kg ගුණ කිරීම 20 ගුණ කිරීම 20. එතකොට ඔයාලා මේක ගුණ කරලා බලන්න. එක 20ක් අපිට දෙකෙන් බෙදා ගන්න පුළුවන් ඔක්කොම ගුණ කිරීම තියෙන නිසා. එතකොට 10යි. එතකොට 200 0.3න් ගුණ කරාම පස්සේ එන්නේ 60යි ජූල් වලින් 60යි චාලක ශක්තිය. ඊට පස්සේ තුන්වෙනි ගානට යනවා. එතන අපිට හොයන්න තියෙන්නේ V චාලක ශක්තිය සමානයි භාගයයි MV වර්ගය. එතකොට 640යි ජූල් සමාන වෙනවා භාගය ගුණ කිරීම 20 ගුණ කිරීම V වල වර්ගයට. එතකොට 640 සමානයි 10 වරක් V වර්ග. එතකොට V වර්ගය කියලා අපිට එන්නේ 64. 640 10න් බෙදුවම 64යිනේ. එතකොට 64 කියන්නේ පුතේ 8 වරක් 8 64යි. ඒක නිසා V කියන්නේ 8යි ms ඍණ 1. දැන් යනවා අපි හතරවෙනි ගානට. හතරවෙනි ගානේ ඒ විදිහටම අපිට V හොයන්න තියෙන්නේ. ජූල් 200 සමාන කරනවා අපි භාගය ගුණ කිරීම 4 ගුණ කිරීම V වර්ගයට 4 දෙකෙන් බෙදුවම 2යි. එතකොට 200යි ජූල් සමාන වෙනවා 2යි V වර්ගයට. V වර්ගය සමාන වෙනවා 100ට. එතකොට V සමානයි වර්ගමූල 100. ඒ කියන්නේ V සමානයි තප්පරයට මීටර 10යි. හරි අපි දැන් යන් අන්තිම ගණන් දෙකට පුතේ. මේකේ අපිට M හොයන්න තියෙන්නේ 3600 සමානයි භාගයයි M ගුණ කිරීම 2 ගුණ කිරීම 2 V වර්ගයනේ. එතකොට මේකේ 1 2 2යි ms ඍණ එකක් අපිට සුළු කරගන්න පුළුවන් භාගයට කපලා. එතකොට අපිට එනවා 3600 සමානයි M වතාවක් 2 කියලා. ඒක නිසා M සමාන වෙනවා 1800යි kg වලට. කිලෝග්‍රෑම් 1800යි. අන්තිම ගාන ඒකේ චාලක ශක්තිය 6400යි ජූල් සමාන වෙනවා භාගයයි M ගුණ කිරීම 4 ගුණ කිරීම 4ට. ඊට පස්සේ අපිට පුළුවන් මේ ගුණ 1 4යි ms ඍණ එකක තියෙන 4ත් එක්ක භාගයේ 2 සුළු කරන්න. එතකොට අපිට එනවා එතන 6400 සමාන වෙනවා 8යි mට. එතකොට m සමාන වෙනවා 800යි කිලෝග්‍රෑම් වලට. හරිද? අපි චාලක ශක්තිය ගණන් හැදුවා වෙන වෙනම විභව ශක්තිය ගණන් හැදුවා වෙන වෙනම. හැබැයි පුතේ සමහරක් වෙලාවට විභාග වලට අහනවා මේ දෙකේ කවලමක්. කවලමක් කියන්නේ මෙන්න මේ වගේ ගාණක්. හිතන්න කිලෝග්‍රෑම් 2ක බෝලයක් තප්පරයට මීටර 10ක වේගයෙන් ඉහළට විසි කරනවා. එයා නගින උපරිම උසට යන විට ඒකේ චාලක ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට උපරිම උස කීයද කියලා අහනවා. එතකොට අපිට දීලා තියෙන දත්ත අනුව අපිට හදන්න පුළුවන් මෙයාගේ චාලක ශක්තිය විතරයි. කිලෝග්‍රෑම් 2ක කියන්නේ m
තප්පරයට මීටර් 10ක වේගයෙන් ඉහළට විසි කරනවා කොහම v වර්ගය ගන්න පුළුවන්. එතකොට අපිට චාලක ශක්තිය භාගයයි mv වර්ගය ගන්න පුළුවන්. එතකොට යම්කිසි වස්තුවක් ඉහළට විසි කරලා එයා යන උපරිම උසට යනකොට සාමාන්‍යයෙන් වස්තුවක් ඉහළට විසි කරද්දී චාලක ශක්තිය එන්න විභව ශක්තිය බවට පරිවර්තන වෙනවා. චාලක ශක්තිය අඩු වෙනවා විභව ශක්තිය වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ මෙයා යන්න පුළුවන් උපරිම උසේදී ප්‍රවේගයේ බිඳුවක් වෙලා සම්පූර්ණ චාලක ශක්තියම විභව ශක්තිය බවට හැරෙනවා. ඒක තමයි එයා යන්න පුළුවන් උපරිම උස. එතනින් පස්සේ එයා නැවත පොළවට වැටෙන්න එපේ. ඒ වැටිගෙන එනකොට අර විභව ශක්තිය නැවත වතාවක් චාලක ශක්තිය බවට හැරෙනවා. ඒක තමයි වෙන්නේ. එතකොට මේ නගින උපරිම මේ වස්තුව ඉහළ නගින උපරිම උසට ගියහම මතක තියාගන්න v බිඳුවක් වෙනවා. හරිද? එතකොට භාගයයි mv වර්ගයේ සමාන වෙනවා mgh ට. ඒ අවස්ථාවේදී සම්පූර්ණ චාලක ශක්තිය විභව ශක්තිය බවට හැරිලා තියෙන්නේ. එතකොට තමයි භාගයයි mv වර්ගයේ mgh ට සමාන වෙන්නේ. පුතාලට සමහරක් වෙලාවට O level වලට මෙතන ගාණ දෙන්න පුළුවන් කිලෝග්‍රෑම් දෙකක කියන අගය දෙන්නෙත් නැතුව. එතකොට සමීකරණයේ දෙපැත්තෙම m තියෙන නිසා m ට m සුළු කරගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ දීලා තියෙන නිසා අපි මේ විදිහට ගාණ හදමු. භාගය ගුණ කිරීම 2 ගුණ කිරීම 10 ගුණ කිරීම 10. ඒ කියන්නේ අපි චාලක ශක්තිය සමීකරණ එක පැත්තක ලියනවා. සමාන ලකුණෙන් එහා පැත්ත ලියනවා. විභව ශක්තිය සමීකරණය 2 ගුණ කිරීම 10 ගුණ කිරීම h. හරිද? එතකොට චාලක ශක්තිය පැත්ත සුළු කරලා අපිට ගන්න පුළුවන් 100යි කියලා උත්තරේ. එතකොට 100 සමාන වෙනවා 20යි h ට. හරිද? මේකෙන් අපි හොයනවා h එහෙම නැත්නම් බෝලයේ ගමන් කරන උපරිම උස සමාන වෙනවා මීටර් 5කට කියලා. හරිද? මේ જાතිය ගණන් අපිට O level විභාගවල ගොඩක් වෙලාවට හම්බ වෙන්න පුළුවන් ව්‍යුහගත කොටසේ එහෙම. හරි? එතකොට මෙතන මතක තියාගන්න ඕනි ලොකුම දේ තමයි යම්කිසි නිදහසේ ඉහළට විසි කරපු වස්තුවක එයා ගමන් කරන උපරිම උසට යනකොට සම්පූර්ණ චාලක ශක්තිය සමාන වෙනවා සම්පූර්ණ විභව ශක්තියට. හරි අපි අද හැදුව සමීකරණ දෙකයි චාලක ශක්තිය සහ විභව ශක්තිය කියන සමීකරණ දෙකට තමයි අපි අද මේ පාඩම මේ වෙනකන් ඉගෙනගෙන ආවේ. එතකොට චාලක ශක්තිය කියන්නේ වස්තුවක් චලනය වන නිසා ඒකට ඇති වෙන ශක්තියට අපි කියනවා චාලක ශක්තිය කියලා. උදාහරණයක් දුවන බස් රථයක තියෙන ශක්තිය, ගමන් කරන බයිසිකලයක තියෙන ශක්තිය, පෙරලෙන බෝල් එක තියෙන ශක්තිය වගේ ඒවාට. එතකොට චාලක ශක්තිය සමීකරණය මොකක්ද කියලා හොඳට මතක තියාගන්න. චාලක ශක්තිය සමීකරණය කියන්නේ චාලක ශක්තිය සමානයි භාගයයි m v වර්ගය. හරි? ඊට පස්සේ අපි යනවා විභව ශක්තියට. විභව ශක්තිය කියන්නේ වස්තුවක ස්ථානය හෝ තත්ත්වය නිසා ඒට ඇතිවන ශක්තිය විභව ශක්තිය කියලා කියනවා. එතකොට උදාහරණ හැටියට අපිට තියෙන උසක තියෙන ගලක් ඇදපු දුන්නක් දුන්නේ තියෙන පුතේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ඇදීම නිසා ඒක ඇති වෙන්නේ. ඊට පස්සේ මේ වතුර පිරුච්ච ටෑම් එක තියෙන විභව ශක්තිය තමයි අපි චාලක ශක්තිය කියලා විදුලිය නිපදවා ගැනීමට ගන්නෙ. හරිද? මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට අර ජෛව ගෝලීය ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. හරිද? විභව ශක්තියදී ඔයාලා මතක තියාගන්න ඕනේ උස වැඩි වෙද්දී විභව ශක්තිය වැඩි වෙනවා කියන එකත් වස්තුවක් පහළට වැටෙද්දී තිබ්බ විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා කියන එකත්. විභව ශක්තියත් මතක තියාගන්න මෙහෙම එකක් හිතන්නකෝ. පැදුරෙන් වැටිලා අපි මැරුණ නැති වුණාට තට්ටු ගානකින් වැටුනොත් අපි මැරෙනවා. මේක වෙන්නේ පොළවේ ඉඳන් අපිට උඩට යද්දී අපේ ගබඩාවේ විභව ශක්තිය වැඩි නිසා ඒක පහළට එද්දි චාලක ශක්තිය බවට හැරිලා අධික වේගයෙන් පොළවේ ගැටීම නිසා. එතකොට විභව ශක්තිය චාලක ශක්තිය කියන සමීකරණ දෙකයි කලින් ඉගෙන ගත්ත F සමානයි ma කියන සමීකරණයයි දවසට එක ගාණක් අනිවාර්යෙන් අපි හදමු O level විභාගෙ තියෙනකන්. එතකොට මේක අපිට අමතක වෙන්නේ නැහැ. එහෙනම් අපි W එකේ ඉඳන් ඉස්සෙල්ලා S එකට යමු කියන සංකල්පයත් ඒ කරගෙන යන වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ මේ විදිහට අවසන් කරනවා. පළවෙනි වීඩියෝ එක බලපු නැති දරුවෙක් ඉන්නවා නම් ඒකත් බලන්න. සමීකරණ ටික ඔක්කොම එකතු කරගෙන අපි O level වෙද්දී හොඳම හොඳ විභාග ප්‍රතිඵලයකට යන්න ලෑස්ති වෙමු.